ලංකාවේ අපිට යන්න පුළුවන් ලස්සනම හොටෙල් එකක් ගැන තමයි අද මම ඔයගලන්ට ඩීටේල්ස් අරගෙන එන්නේ. ඉතින් මේ හොටෙල් එකේ ෆුල් ඩීටේල්ස් එක්කම මෙතනට කොළඹ ඉඳන් යන්න ලේසිම විදිය අපි ගිය විදිය මම ඔයගලන්ට කියන්නම්. අපි දැන් එකින් එක මේ හොටෙල් එකේ ඔක්කොම ඩීටේල්ස් ටික මුලින්ම බලමු. ඊට පස්සේ තම ට්‍රාන්ස්පෝර්ට් ගැන ඔයගලන්ට කියන්නම්. අපි ගිය ගමන් මෙන්න මේ විදිහට තමයි රිසෙප්ෂන් එක තිබුණේ. අපි මෙතන ඉඳගෙන හිටිය අපේ රූම් එක රෙඩි වෙනකන්. ඇත්තටම අපි half board one day stay එකක් තමයි ගත්තේ. ඉතින් අපිට දෙකට තමයි check in තිබ්බේ. අපිට මෙතනදී welcome drink එකකුත් ලැබුණා. මේ තියෙන්නේ අපේ රූම් එක. අපි ට්‍රිපල් රූම් එකක් තමයි ගත්තේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට හරීම නීට් එකට පිරිසිදුව ලස්සනට අපේ රූම් එක මේ විදියට තිබුණා. විශේෂම දේ තමයි මේ රූම් එකේ අපිට ලැබිච්ච view එක. ඔයාලට පේනවා ඇති. ඒත් හරීම ලස්සනට මේ විදියට අපිට රූම් view එක තිබුණා. ඇත්තටම හවසට තේ එකක් බොන්න එහෙම හරීම ලස්සන තැනක් මේක. ඔයාලට පේනවා ඇති. ඒ වගේම ඉර උදේට නගිද්දී ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. උදේ 6:00 වගේ වෙද්දී අපිට මේ ඉර නගිනවා දැක ගන්න පුළුවන් වුණා මේ විදියට. ඒ වගේම රෑටත් මෙන්න මේ වගේ මැජිකල් view එකක් මෙතන අපිට තිබුණා මීදුම එක්ක. ඔයාලා මතක ඇතුව රූම් එක බුක් කරද්දී පුළුවන් තරම් try කරලා mountain view එකෙන් බුක් කරන්න. එතකොට මේ වගේ ලස්සන view එකක් ඕගලන්ට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ රූම් එකේ ඔයාලට තේ කෝපි මොන හරි ඕන නම් ඒව හදා ගන්නත් පහසුකම් තිබ්බා. Nescafe, පිටි, ටී ඔය ඔක්කොම අපිට මෙතන තිබුණා. දැන් අපි බලමු එළිය අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙතන තියෙන ලස්සනම තැනක්. ඔයාලට පේනවා ඇති. මෙතන උඩට ගියාම මේ මුළු වටේම හරිම ලස්සනට පේනවා. ඒ වගේම තමයි ෆොටෝස් ගන්නත් මේ තැන හරිම ලස්සනයි. ඉතින් තමයි එතන view එක තිබුණේ. ඒ උඩ ඉඳන් පල්ලෙහා වටේ බලන එක ඇත්තටම වෙනම ෆීලිං එකක්. හරිම කාම් ෆීලිං එකක් අපිට දැනෙනවා. පූල් එක ගැන කතා කරොත් මෙන්න මේ විදිහට තමයි පූල් එකේ view එක තිබුණේ. මේකේ බේබි පූල් එක වගේම වෙනම අපේ normal පූල් එකක් තිබුණා. ඔයගලන්ට පේනවා තියෙන view එක කොච්චර ලස්සනද කියලා. ඇත්තටම හරිම සීතලයි වතුර. හරිම වෙනස් අපිට ඒ ෆීලිං එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේගොල්ලන්ගේ view point කියලා තැනක් තියෙනවා. අපි ඒකටත් ගියා. වලට පේනවා ඇති එතනම හරි කැලයක් නැද්දින් තමයි යන්න තියෙන්නේ පොඩ්ඩක්. මේ විදිහට ගල් වලින් පඩි වගේ හදලා තිබ්බා. අපිත් ගියා මොකද්ද මේ view point එක කියලා හරියටම බලා ගන්න. වලට පේනවා ඇති. මෙතන වටේටම ආරක්ෂිත වටවල් මේගොල්ලෝ ගහලා තමයි තියෙන්නේ. ඉතින් අපි හිමින් පල්ලෙහාට බැස්සා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදියට ලස්සන view එකක් අපිට මෙතන දැක ගන්න පුළුවන් වුණා. මේ විදියට මෙතනට මුළු පහළ ඔක්කොම ලස්සනට පේනවා. view point එක ඔන්න ඔය විදියට තමයි අපිට දැක ගන්න පුළුවන් වුණේ. හරිම ලස්සනයි. ඔයාලත් හොටෙල් එකට ගියොත් අනිවාර්යයෙන්ම මෙතනටත් යන්න. කැලේ අපි ටිකක් ඇවිදගෙන යද්දී අපිට nature play area කියන මේ තැන හම්බුණා. අරට පේන ඇති එතන අර tree house එකක් එහෙමත් ලස්සනට හදලා තිබ්බා. අපි ඒක උඩටත් ගියා. මෙන්න මේ විදියට එතන play area එක හදලා තිබ්බා. ඊට අමතරව පල්ලෙහාට වෙන්න මේ විදියට ලස්සනට සීසෝඩ ඔක්කොම හදලා තිබුණා. ඉතින් මේ කැලේ ඇවිදගෙන යද්දී ඔය විදියට එක එක බෝඩ්ස් මේගොල්ලෝ ගහලා තියෙනවා. මේ තියෙන්නේ ඒ පැත්තට ඇවිදගෙන ගියාම ලස්සනට ගල් කඳු තියෙනවා. ඉතින් ඒ වගේම මේ යන ඇවිදගෙන යන කැලේ තනින් තන විදිහට බංකු දාලා ඉඳ ගන්නත් මේගොල්ලෝ හදලා තියෙනවා. ඊට අමතරව ඔයාලා බැඩ්මින්ටන් මොන හරි ප්ලේ කරන්න ඉන්නවා නම් මෙන්න මේ විදිහට එතනටත් වෙනම ඒරියා එකක් වෙන් කරලා තිබුණා. ඔයාලට මට කියන්න තුණා. ඒ වගේම කැරම් ප්ලේ කරනවා නම් ඒවටත් උඩ වෙනම පහසුකම් තිබුණා.
දැන් එහෙනම් අපි බලමු කෑම ගැන. ඉතින් ඔන්න අපි ඩිනර් එකෙන් තමයි ස්ටාර්ට් කරේ. අපි හාෆ් බෝඩ්නේ ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි තමයි ගත්තේ. මේ විදිහට තමයි අපේ ඩිනර් එක තිබුණේ. බුෆේ තමයි අපිට තිබ්බේ. මතක තියාගන්න මේගොල්ලන්ගේ බුෆේ අරේන්ජ් වෙන්න ඉන්න ක්‍රවුඩ් එක මත. දැන් අපි ගිය වීකෙන්ඩ් එකේ ඉන්න බුෆේ එක අරේන්ජ් වුණා. හැබැයි ගොඩාක් ක්‍රවුඩඩ් නැත්තම් සෙට් මෙනු තමයි මේගොල්ලන්ගේ යන්නේ. අතන මට සැලඩ් කෝන් එක තමයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඊට අමතරව ෆ්‍රයිඩ් රයිස්, ඩෙසර්ට්ස් ඔය හැමදේම ගොඩක් හොඳට තිබුණා. මේ තියෙන බ්‍රෙක්ෆාස්ට් එක. බ්‍රෙක්ෆාස්ට් එකට මේ දේවල් වලට අමතරව කිරිබාත්, කෝන් ෆ්ලේක්ස්ද, කේක් වර්ගද මේ කිරි ඔය හැමදේම ඇත්තටම තිබුණා. ඉතින් මේක තමයි හොටෙල් එක. මේක මාරබැද්ද ගාඩන්ස් රිසෝට් කියලා තමයි යන්නේ. මේකේ ප්‍රයිසස් ඩීටේල්ස් යන එක අපි කියනවා නම් මෙතනින් ඔයාලට ඔක්කොම මේ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ට්‍රාන්ස්පෝර්ට් කොහොමද අපි අරේන්ජ් කරගත්තේ කියලා. මෙන්න මේ ප්ලේන NCG බස් එකක තමයි අපි නුවරට ගියෙත්. ඒ වගේම ආයි කොළඹට ආවෙත්. ඒ කියන්නේ අපි කොළඹ ඉඳලා නුවරට බස් එකේ ගිහිල්ලා ඊට පස්සේ පික්නික් කැබ් එක තමයි ගියේ. මේ බස් එකේ කොළඹ ඉඳන් නුවරට එක්කෙනෙක්ට රුපියල් 1000ක් වගේ තමයි ටිකට් එක උනේ. ඔයාලා යද්දි අනිවාර්යයෙන්ම මේ බස් එකේ සීට් එකක් කලින් බුක් කරගෙන යන්න. ඊට පස්සේ නුවරින් බහැලා නුවරින් නම් මාරබැද්දකින් කිල්ල ගස් කඩ තමයි මේ හොටෙල් එක තියෙන්නේ. එතනට යන්න පැය විනාඩි 20ක් විතර වුණා. ඒක පික්නික් කැබ් එකේ රුපියල් 5000ක් වගේ තමයි අපිට ගියේ. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම මෙතනට ගිහිල්ලා බලන්න. ඔයාලට තව මොන හරිම ඩීටේල්ස් දැනගන්න ඕන නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ හැම එකටම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ ලස්සන ඩීටේල්ස් මම ආයෙමත් ඔයාලට අරගෙන එන්නම්.